morning. ඉතින් කොහොමද ඔයාලට? අපි ඉතින් ඔන්න කැනඩාවෙන් යන ගමන් ඉන්නේ. පාර ලස්සන එකක් තියෙනවා මෙතන. කැරවන් එකක්. ඉතින් අපි කැනඩාවෙන් යන ගමන් ඉන්නේ දැන් අපි කලින් හිටියේ ලේක් සුපීරියර් එකේනේ. ලේක් සුපීරියර් එකෙන් අපි ආවා ඊට පස්සේ ලේක් හුරන් එකට. ඊයේ ලේක් හුරන් එකේ ඊට පස්සේ අද උදේ අපි ලේක් ඊරි එකට ආවා. දැන් ලේක් ඊරි එකෙන් අපි දැන් යන ගමන් ඉන්නේ අපි වෙලන් කැනල් එකේ. වෙලන් කැනල් එකේ දැන් අපි යනවා. එතනින් එහාට ඊළඟට අපට හම්බ වෙනවා ආයෙත් ලේක් ඔන්ටාරියෝ එක. අර මම නැවඩ උඩින් ප්ලේන් එකේ එහෙම ගියේ. ඒ ලේක් ඔන්ටාරියෝ එකේ තියෙන හැමිල්ටන් පෝට් එකේ. ඉතින් තව කොහොමත් දවසක් එකමාරක් විතර යයි අපිට ඒ හරියට යන්න. අපි දැන් කැනඩාවෙන් ලෝඩ් කරා පොටෑෂ් ජාති 3ක් තියෙනවා ලෝඩ් කරන්න. දෙකක් අපි මේ පෝට් එකෙන් මේ පැත්තේ තණ්ඩ බේ පෝට් එකෙන් ලෝඩ් කරා ජාති 2ක්. මම ඒක ඔයාලට දැන් පෙන්නන්නම්. මේ වීඩියෝ එකක් කරා මම ඒකේ පොඩි වීඩියෝ ටිකක් ගත්තා. අන්න කට්ටිය ඉන්නවා බලාගෙන මෙතන. ගොඩක් අය මේ හරියට වෙලා චිල් එකේ කලින් වීඩියෝ එකක් දැක්කනේ ඔයාලා ඉතින්. ඉතින් අපි මම කීකේ හිටියේ ලෝඩ් කරා ජාති 2ක් පොටෑෂ් ජාති 2ක් ලෝඩ් කරා. ඉතින් දැන් අපි ඊළඟට යන්නේ සෙන්ට් ජෝන්ස් වල ඊළඟ ලෝඩින් පෝට් එකට. ඒ පෝට් එකෙන් අපි ඉතුරු ටික ලෝඩ් කරලා ඊළඟ ටික ලෝඩ් කරලා අපි යනවා බ්‍රසීල් වලට බාන්න. කාගෝ ටික ඩිස්චාර්ජ් කරන්න යනවා. ඉතින් දැන් අපි ඊළඟට මෙතනින් අපි තාම ෆ්‍රෙෂ් වෝටර් වලනේ ඉන්නේ. ඉතින් මෙතනින් එළියට අපි ගියාට පස්සේ ආයෙත් අපි සෝල්ට් වෝටර් වලට යනවා. සෝල්ට් වෝටර් පෝට් එකක් තමයි සෙන්ට් ජෝන්ස් කියලා කියන්නේ. ඒක නිව් බර්න්ස්වික් වල තියෙන පෝට් එකක්. අපි කොහොමත් 22 23 විතර වගේ මේ මාසේ. දැන් අද අපි 16 වෙනිදා 22 23 වගේ වෙද්දී අපිට යන්න පුළුවන් වෙයි මේ පෝට් එකට. එතනින් අපි යනවා ඊළඟට බ්‍රසීල් වල ඩිස්චාර්ජ් පෝට් දෙකක් තියෙනවා. රියෝ ද ජනීරෝ එකක් ඊට පස්සේ ඊළඟ එක සැන්ටෝස් කියන පෝට් එක. ওই දෙකට ගිහිල්ලා ඩිස්චාර්ජ් කරලා මට මං හිතන්නේ දෙවෙනි පෝට් එකෙන් ගෙදර එන්න පුළුවන්. එතකොට සැප්තැම්බර් මාසේ අන්තිම විතර වගේ වෙනවා. මගේ කොන්ට්‍රැක්ට් එක මාස 4යිනේ. දවස් 120යි. ඉතින් ඒ ටික ඉවරයි. ඊට පස්සේ මම ගෙදර යනවා. ඊළඟ සෙකන්ඩ් ඉන්ජිනියර් නැවට ජොයින් වෙනවා. ඉතින් ওই ටික තමයි විස්තර. දැන් මේ බලන්න මේ අර මේ රළ පාරවල් වැදිලා මේ රැලි පාරවල් වැදිලා තමයි මේ බලන්න මේ ඔය අපේ වැව් වලක් තියෙන්නේ. මේ වගේම ඇදිලා මේ පැත්තේ දැන් තනිකරම මුකුත් නැහැ. මේ කැලේ වගේ තියෙන්නේ. බයිසිකල් පදින කට්ටියක් ඉන්නවා. මේ පැත්තේ තමයි ටිකක් ජනාකීර්ණ පැත්ත. මේ දිගටම ෆැක්ටරිස් තමයි තියෙන්නේ. මේ හරිය මම කලින් පෙන්නපු නැති පැත්තක්. දැන් අපි වෙලන් කැනල් එකේ පළවෙනි ලොක් එක පහු කරා. දෙවෙනි ලොක් එකට තමයි දැන් අපි යන ගමන් ඉන්නේ. අර ඔයාලට මතකද මේ ඔයාලට මතකද දන්නේ නැහැ අර ගොඩක් කට්ටිය නැව් බල හිටපු නැරමුම් මැදිරියක් වගේ තිබුණේ. අන්න ඒ ලොක් එකට තමයි අපි දැන් යන්නේ.
අපි මෙහෙන් ඉඳන් එනකොට දැන් අපි ලොක්ස් දෙකක් පහු කරලා තියෙන්නේ. ලේක් සුපීරියර් එකයි ලේක් හුරන් එකයි අතර තියෙන සූ ලොක් එක පහු කරා. ඊට පස්සේ දැන් මෙතන පළවෙනි ලොක් එක පහු කරා. දැන් ඊළඟට දෙවෙනි එක. තව ලොක්ස් තියෙනවා 15ක් අපිට. ඔක්කොම ලොක්ස් 15ක් තියෙනවා. ඉතින් ඒ ලොක්ස් ටික නම් ඉක්මනට යනවා. මේ ළඟමනේ තියෙන්නේ. ඒක නිසා. ඉතින් මම කැනඩාවෙන් එළියට ගියා. එළියට ගියාට වීඩියෝ එකක් කරන්න තමයි හිතාගෙන හිටියේ. ඒ වුණාට පොඩ්ඩක් බිසි වැඩ ටික ඉක්මනට කරගෙන එන්න වුණා. ඒක නිසා වීඩියෝ එක අතරමඟ නවත්තලා ටැක්සි වල නගිනවා බහිනවා ගන්න තිබ්බ බඩු ටික ඉක්මනට ගත්තා. සල්ලි මාරු කරගන්න ටිකක් අමාරුයි. ඩොලර් 500ක් වගේ නම් මාරු කරගන්න පුළුවන්. ඊට වඩා වැඩි වෙනකොට පාස්පෝර්ට් එක ඕනේ. ඒ වගේ ඉතින් ෆිසිකල් ID එකක් ඉල්ලනවා. ඒක හින්දා ඉක්මනට ටැක්සි එකෙන් තැන් ටිකට ගිහිල්ලා මාරු කරගෙන බඩු ටික අරගෙන ආවා. අලුත් වොච් එකක් ගත්තා. හැමෝම මේ ඔය අපේ මල්ලිලා ගොඩක් අය අහනවනේ මේ වොච් එක නම් මනම් ඉතින් මමත් වොච් පිස්සෙක්. මේ පාර ගත්තා Garmin Instinct Garmin Instinct 3 එක ගත්තා. මේ තියෙන්නේ. ඔන්න ඕක තමයි අලුත් වොච් එක. එහෙනම් ඉතින් මේ හරි එළියේ ওই ටික තමයි පෙන්වන්න තියෙන්නේ. අපි එහෙනම් ගිහිල්ලා බලමු. අර එළියට ගියපු දවසේ මොකද උනේ කියලා මම පොඩි වීඩියෝ කැල් ටිකක් ගත්තා. ඒ ටික බලමු. Hello. Good morning. ඉතින් මේ ඔන්න අපි දැන් කැනඩාවේ තණ්ඩ බේ වලට ඇවිල්ලා ඉන්නේ. එළියට යන්න තමයි හදන්නේ. මේ අපේ ෆිටර් එන්ජින් ෆිටර් යාගේ දතේ පොඩි කේස් එකක් තියෙනවලු. ඒක බලන්න එයා යනවා. මමත් පොඩි බඩු වගේක් ගන්න තියෙනවා. එන්ජින් රූම් එකේ කැමරාව වැඩ කරන්නේ නැහැ. මේ අපි පික්චර්ස් ගන්න එක. ඒකට අලුත් කැමරා එකක් බලලා ගන්න ඕනේ. මාත් එක්ක යනවා අපේ එන්ජින් ෆිටර්, ඩෙක් ෆිටර් දෙන්නම යනවා. Let's go out there. This guy will be there behind this building. Yeah. Oh, why is not go inside? Sagang way sa Apakan. තාම ඒගොල්ලෝ දැන් මේ අපි ආව විතරයි ගෑන්වේ එක දානවා තාම. ගෑන්වේ net එක දානවා. Ayan oh, sa Apakan ilalim. Pagdaan mo na kayo, sir. Thank you. Mahulog yan, ilagay mo dun. Mahulog yan. Pagaling kayo bulan, ano kukunin na, ano? Oh. Hello. You saying the same thing over and over again. She said small building. Small building, we have here also small building, there also. Usually agents come to there or here? Car park. They park the car here. Parking is here, right? All right. Check. But if you want to go to the building, there is one more building and then one more building on the back side. Sure. Thanks, man. But Shall we go from here? All right. Thanks. Clean. Yeah, clean. Now we shower and we make soup from this now. Yeah, we fill up from there. Here. But you guys don't have scratch? Like irritation on the skin, no? Electrician has and third engineer has. Very rich skin.
Yeah. Very sensitive. Where you go second? I go to Walmart, Best Buy. I need to buy this camera for engine room and this torque wrench. No, this portable wrench we have without battery. Ah, I'll try to find a battery. did you search the Walmart? Yeah. How many? මේක තමයි ඒගොල්ලන්ගේ මේ ලොකුම පොටෑෂ් එක්ස්පෝර්ට් කරන පෝට් එක. මේකේ ලෝඩර් එකකින් තමයි ලෝඩ් කරන්නේ. අපේ ක්‍රේන්ස් මොකුත් පාවිච්චි කරන්නේ නැහැ. මේ පේන්නේ ඔයාලට ඒ ලෝඩර් එක. අපි මෙතන කාගෝ රෙඩි වෙනකන් හිටියා දවස් 12ක් ඇන්කර් එකේ හිටියා. මෙතන මාර ලෝඩ් කිරිල්ලක් ලෝඩ් කරන්න එක නැවක් යනකොට අනිත් නැව වෙනවා. Okay. It's here. මම ආවා මේ US dollars Canadian කරගන්න money mart එකට. ලංකාවේ වගේ ලේසි නෑ මෙහෙ මේ සල්ලි මාරු කරගන්න. Hello man. Good morning. Sorry. Need to go to this Max Pone in River Road Avenue. Max Pond? Yeah. Okay, that's This way. yeah. Or do you know any place around here to change US dollars to Canadian? Besides just like a bank. I checked in Money Mart, they only changed a little Yeah. bit, that's it. Yeah, and a lot of places. Sorry. If you're not like a customer with the bank already, they don't Right, they don't right. really do that. So. Yeah. The next day. මේ තියෙන්නේ දැන් හැච් වහලා මේ සීල් කරනවා. මේ ඉන්නේ අපේ බෝසන්. මේක අර අපේ තාර සීට් එක වගේ සීල් ටේප් එකක්. මේ මුළු හැච් එකේ දිගටම හැච් එක වැහෙන්නේ දැන් මෙතන ඉන්නේ හැච් දෙක දෙවෙන් වෙන්නේ. මේකෙන් අලවන. මෙතන ජොයින්ට් එක. අතන බලමු අපි උඩට ගිහින්. ඔය තියෙන්නේ මේක තමයි මේ දැන් හැච් දෙකේ සෙට් වෙන තැන. මේක කාගෝ එකට වතුර යන්න බෑ. වහින වෙලාවට මේ ලෝඩින් නවත්තනවා. ලෝඩින් නවත්තලා හැච් වහනවා. ඔය සමහර වෙලාවට ඔයාලා අහන්නේ මේ වහින වෙලාවට අවුලක් නැද්ද කියලා. ඉතින් මේ කාගෝ එකට අවුල්. මම කාගෝ එක පෙන්නන්නම් අතන මේ ලෝඩ් කරනවා තාම. එතන දැන් මේගොල්ලෝ මේක අලවලා මේ හීට් ගන් එකෙන් හෙලෝ හීට් ගන් එකෙන් මේ හීට් කරාට පස්සේ අර ඇතුලේ තියෙන ඇස්ෆල්ට් එක වගේ ඒක ඇලෙනවා. ආයේ මේක ඕපන් කරන්නේ ඩිස්චාර්ජ් කරන වෙලාවට. එතකොට වතුර වැටුනොත් ආයේ මේ වතුර ලීක් වෙන්නේ නැහැ. Fiti, you fix your teeth, right? Teeth? Yeah, I fix. Yeah. It's very nice, doctor. Yeah. It's dentist here is always good, right? But what problem you had? It's cavity? Cavity. Yeah. It's very deep here. All right. The doctor said next time if become may pain, we will treat by root canal. All right. Now you didn't do this nerve filling, right? Nerve filling? Yes, feeling. Nerve filling. ඒගොල්ලෝ ඊයේ ගියානේ මේ අනාද ඩෙන්ටිස් ගාවට දතේ අවුලක් තිබුණා. මේ තියෙන්නේ මෙන්න මේක තමයි. ටේප් එක.
දැන් මේ පෝට් එකට එන්න වෙයිටින් හිටියා ඇන්කර් එකේ දවස් 12ක්. දවස් 12ක් විතර. දැන් බෝට් එකට අපි ආවේ ඊයේ උදේනේ. ඊයේ උදේ ආව ගමන් තමයි මං අර එළියට ගියේ. ඉතින් මට ඒක හරියට වීඩියෝ කරගන්න හම්බුන්නේ නැහැ. මොකද මෙහි ටැක්සි හොයා ගන්න අමාරුයි. එන කේස් මේ සල්ලි මාරු කරගන්න බෑ. ලංකාවේ වගේ කොහේ හරි ජුවලරි ෂොප් එකකට ගිහිල්ලා වගේ මාරු කරන්න තැන් ගොඩක් අඩුයි. අනිත් එක Tamanටම වාහනයක් නැත්තම් එහෙට මෙහෙට යන්න මාර අමාරුයි. ඉතින් ඒ වීඩියෝ එක එතනින් නවත්තලා දැම්මම මම මොකද මේ සෑහෙන්න පයින් ඇවිදින්නත් උනා. ඔය තියෙන්නේ ලෝඩර් එක මෙතන මේ කන්වේ බෙල්ට් එකකින් තමයි ලෝඩර් එකට කාගෝ ගේන්නේ. කාගෝ එන්නේ අර පැත්තේ ඉඳන්. බෙල්ට් එක ඩ්‍රයිව් කරන්නේ මෙතන තියෙන මෙන්න මේ යුනිට් එකකින්. ඔය තියෙන්නේ බෙල්ට් එක දැන් මේ වෙලාවේ නවත්තලා තියෙන්නේ. මෙතන තමයි මැෂිනරි රූම් එක තියෙන්නේ. මේගොල්ලන්ගේ පරණ නැවක් තියෙනවා මෙතන. මේ චීෆ් ඔෆිසර් ගිහිල්ලා ඩ්‍රාෆ්ට් චෙක් කරන්න. චීෆ් ෆිනිෂ්? No. අපි මෙතනින් මේ ෆුල් ලෝඩ් කරන්නේ නැහනේ. අපි අර කැනඩාවේ එළියේ තියෙන සෙන්ට් ජෝන්ස් වලින් තමයි මේක ඉතුරු ටික පුරවන්නේ. මොකද දැන් අපි යන්න ඕන මේ ෆ්‍රෙෂ් වෝටර් ලේක් එක ඇතුළේනේ අපි ඉන්නේ. ඉතින් ලේක්ස් වලින් යනකොට ලොක්ස් වලින් යනකොට ෆුල්ම ලෝඩ් කරන්නේ නැහැ. අර නැව ගිලින ප්‍රමාණය හදාගන්න මෙහෙන් ලේක්ස් ඇතුළෙන් භාගයක් අපි කියමුකෝ භාගයක් විතර ලෝඩ් කරලා එළියට ගිහිල්ලා කැනඩාවේ අනිත් පෝට්ස් තියෙනවනේ එළියේ මේ මුහුදට තියෙන පෝට්ස් ඒකෙන් තමයි ඉතුරු ටික ලෝඩ් කරන්නේ. Almost finished? Yeah. Yeah. ඉන්න ලෝඩර් එක හයි කරලා තියෙන මෙන්න මෙහෙම ඒක රේල් එකක් දිගේ එහෙට මෙහෙට යන්න පුළුවන්. කෝච්චි පීල්ලා වගේ තමයි. ඉතින් ඔය එහා පැත්තේ පේන්නේ රේල් පීල්ල. Hello mate, how are you? How about you? Well, he said to take out the actuator, is it? Actuator, right? Wait again. Yeah. That's why I borrowed the Jack. manual jack. They have? We have, but I don't know. There's another one in the Boson store. We have in the Boson store? The one they are using for testing brakes on the Yeah. winches. In the Boson store? we Boson store they have. Yellow color one. have. Where's the Boson store? Oh, this rope store. This. Rope store? Yeah. බලන්න මේ එන්න තියෙනවා. මේක වෙනස් එකක්. ಜಾති දෙකක් ෆිල් කරලා තියෙන්නේ. මේක වෙනම කාගෝ එකක්. මේක පොර වලට ගන්න ඒවා තමයි මේ. බ්‍රසීල් වලට ගොඩක් ඕන වෙනවනේ පොර. තියෙන ලෝඩර් එක ඔතනින් ඇවිල්ලා වැටෙනවා. මේ කෑල්ල දැන් මේ ස්ලීව්ස් වගේ තියෙන ඒවා දික් කරලා තව මේක හෙට මෙහෙට දික් කරගන්න පුළුවන්. කට මට්ටමට පුරවලා තියෙන්නේ. මේකෙම තව පවුඩර් එකකුත් ලෝඩ් කරා. ඒ පවුඩර් එක තමයි අර එහා පැත්තේ මේ හැච් එකට පිරෙන්නේ. මෙතන මේ ඔයාලට පේන එතන තමයි කාගෝ කන්වේ එකට වැටෙන්නේ. කියන්නේ මේක දැන් බෙල්ට් එකක් වගේනේ. ඒ කන්වේ එකට මෙන්න මේ තියෙන සයිලෝ එකේ තමයි කාගෝ ස්ටෝර් කරලා තියෙන්නේ. ඔය තියෙන්නේ. ඒකටත් වෙන තැනකින් ප්‍රොසෙස් වෙලා ඇවිල්ලා තමයි වැටෙන්නේ මේ.
මෙන්න මේක දිගේ මෙහෙම ඇවිල්ලා ඒකටත් ෆිල් වෙලා එතනින් තමයි නැවට මෙතනින් එන්නේ. මෙතන මේ ලෝඩින් රේට් එක පැයකට කොච්චරක් ටොන්ස් එනවද සාමාන්‍ය මේකේ ටන් මං හිතන්නේ අපිට කිව්වේ නම් ටන් 3500ක් ලෝඩ් කරන්න පුළුවන් කියලා. ඒ වුණාට ඉතින් අර ඒ විදියටම එකම විදියට ලෝඩ් වෙන්නේ නැහැ නේ. එහෙම වුණා නම් මේ දැන් අපේ නැවට 11000 ගානයිනේ ලෝඩ් කරන්න තිබ්බේ. ඉතින් ඒ හරි විදියට බැලුවොත් 3500 දෙකක් වගේනේ. ඒ වුණාට ඉතින් අපි දැන් දවසක් විතර වගේ ලෝඩ් කරා. නවත්තනවා වැස්සට නවත්තනවා. ඊයේ දුම් පාරක් නවත්තන්න උනා වැස්සට. එහෙම තමයි. දැන් අපි මෙතන මේ ලෝඩින් ඉවර වෙලා අද දවල් 2-3 වගේ වෙද්දි මෙහෙන් ඩිපාචර් වෙනවා. ඊට පස්සේ අපි මොන්ට්‍රියල් නවත්තනවා. මොන්ට්‍රියල් අපි නවත්තනවා බංකරින් වලට නැවට තෙල් ගන්න, ඩීසලුයි HF4යි ගන්න. ඊට පස්සේ අපි යනවා සෙන්ට් ජෝන්ස් ඊළඟ පෝට් එකට මේ කාගෝ එකේ ඉතුරු ටික ලෝඩ් කරන්න. ඔන්න ප්ලේන් එකක් යනවා. මෙතන ළඟමයි එයාපෝට් එක තියෙන්නේ. බලමු මං ඉන්නේ මේක පොඩ්ඩක් ලෝඩ් කරනවා ඔයාලට පෙන්නන්න. මේ තියෙන්නේ මේක අපේ නම්බර් 1 හැච් එක. මේ ෆෝකාසල් එක මෙතනින් ආවේ ඉස්සරහනේ. මේ තියෙන්නේ මෙන්න මේක තමයි ලෝඩ් කරලා තියෙන්නේ. පොඩි ග්‍රැනවිල් එක මේ බිම තියෙනවා මේ හරිය වැටලා. ඔන්න දැන් මේගොල්ලොත් පටන් ගත්තා මේ ආයෙත් මං හිතන්නේ ලෝඩින් පටන් ගන්න යන්න ඉතුරු ටික. දැන් අන්තිම හරිය වෙනකොට ලෝඩ් කරන එකේ අවසානය වෙනකොට එමෙහිට බල එක එක හැච් වලට පොඩ එහෙම තමයි ලෝඩ් කරන්නේ බැලන්ස් එකට. තියෙන්නේ ඔය සමහර පෝර මේ පාටමනේ ඉතින් ඒ වගේම තමයි නේද? මොකද තමයි කාගෝ එක දැන් මේ වැස්සට මේව නම් මේ දිය වෙලා නැත්තම් මෙන්න මේ වගේ මේ කැට තමයි තියෙන්නේ මේ. ඔන්න වගේ කැට තමයි තියෙන්නේ. පොටෑෂ්. ඔන්න බලන්න මේ කන්වේ එක දැන් ස්ටාර්ට් කරා මේ. පේනවද ඔයාලට බෙල්ට් එක දුවනවද? මේ ඉන්නේ ඔපරේටර්. දැන් මෙතන රිමෝට් කන්ට්‍රෝල් සිස්ටම් එකකින් ඉන්නේ ඔපරේට් කරන්න. එයාගේ අතේ රිමෝට් එක තියෙනවා. එතනින් එයාට බල පුළුවන් මෙතෙන්ට පේනවනේ. කොතෙන්ද කාගෝ ඕන කියලා. ඒක බලලා
රිමෝට් එකෙන් මේක මූව් කරන්න පුළුවන් එහෙට මෙහෙට. පේනවද? ඔන්න ඔහම තමයි වැඩේ වෙන්නේ. Can I just take one small video? Yeah. This is. You can control move. Right. Okay. Right. එතනින් කරකවල මේ joysticks වලින් move කරන්න පුළුවන්. මේක නිකන් pivot එකක් වගේ කරගෙනවා. එතකොට ඕන තැනකට move කරලා load කරන්න පුළුවන්. Thanks mate. Share it. තියෙන්නේ මං අර කලින් පෙන්නුවේ ඔයාලට සීල් කරන හැච් එක. ඒක සීල් කරලා ඉවරයිනේ. ඒකට පැටවුවේ මෙන්න මේ වගේ කාකුව මේ තියෙන. මේකත් පොටෑෂ් එකක්ම තමයි. එනවාට මේක පවුඩර් එකක්. මේ වතුර වැටිලා මේක මේ වෙලා තියෙන්නේ. දැන් වතුර වැටුනහම ඔන්න ඕකයි වෙන්නේ. ඉතින් එතකොට වහිනකොටම මේක නවත්තන්න ඕන. The next day. ඔන්න බලන්න අපි දැන් මෙතන මේ පාලම යටින් යන්නේ. නම් කලිනුත් පෙන්නුවේ ওই පාලම් අර උඩ තියෙන වීල්ස් දෙකෙන් උඩට උස්සන්න පුළුවන්. මේ පැත්තේ වාහන ඔක්කොම නවත්තලා තියෙන්නේ. අනිත් පැත්ත මෙහෙට කනෙක්ට් වෙන්නේ. තියෙන දැන් මේ නැව්වල උසවල් ක්‍රේන් එක ඒ හැමදේම බලනකොට හරියටම ওই පාලම් යටින් යන ගානට තමයි හදලා තියෙන්නේ. මෙතන අර ඔයාලා දකින ටයිම් ලැප්ස් රෙකෝඩ් වෙන්නේ මෙන්න මේ කැමරා එකෙන්. මෙතන මම දාලා තියෙන්නේ දැන් පේනවනේ. දැනට මම පැයක් රෙකෝඩ් කරලා තියෙනවා විනාඩි 59ක්. ඒ වුණාට වීඩියෝ එකේ සයිස් එක තප්පර 23යි තාම. බලන්න දැන් හරිම ගානට තමයි යන්නේ මෙතනින් මේ. දැන් මේවත් බලන්න ඕනනේ කාගෝ ලෝඩ් කරනකොට. කාගෝ අඩුවෙන් ලෝඩ් කරපුවාම නැව උඩ එනවනේ. එතකොට ඔය උඩ තියෙන ක්ලියරන්ස් එක තවත් අඩු වෙනවා. ගියා. එහෙනම් උඩින් ගියා.
පෙත්තේ පාක් එකක්. Happy birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday. Happy birthday to you. Happy birthday, second. Thank you. Happy birthday, second. Happy birthday, second. We are the guests of second officer. Only for remaining on board. Let's cut it. You want a knife? Knife. Cut it off. Big knife. Yeah, I will just cut it in a minute. Hey. One for all for one. Yeah, I'll just cut it and just you can distribute. Yeah, well, Oh yeah. Yeah. Thanks. How young are you, second? How young are you? How young? Not old, how young?
එහෙනම් නැවේදී ඔන්න තව බර්ත්ඩේ එකක් ගෙවුණා. පහුගිය බර්ත්ඩේස් මට මතක විදියට ගෙදර හිටියේ මට මතක මේ ළඟදී එකක් විතරයි. හැබැයි නැවේදී මට 4ක් විතර මතකයි ළඟපාතක බර්ත්ඩේස් 4ක් නැවේ තමයි හිටියේ. ඉතින් වයස කීයද කියලා දන්න අය කමෙන්ට් එකක් දාගෙන යන්න බලන්න යටි. ඉතින් දැන් අපි වයසට යනවා. ගොඩක් වෙලාවට මගේ පහුගිය කාලේ නම් ගොඩක් ළඟ එක දිගට නැවට ආපු නිසා ඒ කාලේ අවුරුදු 5ක් විතර වගේ. ඉතින් අවුරුදු 5න් භාගයකටත් වැඩිය නැවේ ඉඳලා තියෙන්නේ. මොනා කරන්නද ඉතින් අපේ ගෝල්ස් තියෙනවා, ඒවා අචීව් කරන්න වෙනවා. වාහන ගන්නවා, ගෙවල් හදන්න ඕනේ. ඊට පස්සේ වෙඩින්ග්ස් ගන්නවා, ওই දේවල් වලට සල්ලි ඕනනේ. ඉතින් ඒක නිසා මහන්සිලා වැඩ කරනවා, සල්ලි හම්බ කරනවා. අපිට වෙන සල්ලි හම්බ කරන්න ලේසි විදි නෑනේ. ඉතින් ඒ විදිහට තමයි කරන්නේ. දැන් අපි ඉන්නේ ලොක් නම්බර් 7 එකේ. මම කලිනුත් ඔයාලට පෙන්වන්නේ මෙන්න මෙතන මේ අර හොටෙල් එකක් වගේ තියෙන්නේ. බලන්න එන්න පුළුවන්, නැව් යනවා බලන්න. ඔය ඉන්නේ කට්ටිය ඇවිල්ලා. ඉතින් ওই ටික තමයි පෙන්වන්න තියෙන්නේ ඔයාලට. දැන් මෙතන මේ පැත්තේ ලොක් එක වහලා දැන් මේ පැත්තේ වතුර දැන් අර පැත්තේ වතුර මට්ටම අපි උඩ ඉඳන් ආවේ. දැන් මෙහි උඩ ඉඳන් ආවේ. දැන් අපි ටික ටික නැව පහත් කරනවා. දැන් ඔයාලට පේනවනේ මේ ඔය ගේට් එක දැන් මෙන්න මේ උස ටික ටික අඩු වෙනවා පහළට. බලාගෙන ඉඳි අඩු වෙනවා. ඉතින් ඔය කලින් වීඩියෝ වල කට්ටිය අහලා තිබුණා මේ වතුර කන්ට්‍රෝල් කරන හැටි. ඉතින් මේ වතුර ගෙලින්ම පහළ එකට තමයි යන්නේ. ඊළඟ පහළ පැත්තට තමයි වතුර ටික යන්නේ. නැත්තම් සමහර ලොක්ස් තිබ්බා වල දකින්න ඇති මේ දෙපැත්තෙම නැව් දෙකක් මේ නවත්තලා තියෙනවා. දැන් අපේ නැව් වගේම තව එකක් එහා පැත්තේ තිබුණොත් මේ පැත්තෙන් යන වතුර ටික එහා පැත්තට යවනවා. එතකොට මෙහෙන් නැව පහත් වෙනවා, අර පැත්තේ නැව ඉස්සෙනවා. ඒගොල්ලෝ ඉස්සරහට යන්නේ. අපි දැන් ආපස්සට නෙන්නේ. රට ඇතුළේ ඉඳන් එළියටනේ අපි එන්නේ. එතකොට මුහුදු මට්ටමට එනකම් පහත් කරන එක තමයි දැන් කරන්නේ. හරියටම මීටර් 173ක් ඔය කැනඩාවේ කෙළවරේම ඉඳන් අපි එනකොට මුහුදු මට්ටමේ ඉඳන් අපි මීටර් 173ක උසකින් තමයි ඉන්නේ ඇතුළේ ඉන්නකොට. ඊට පස්සේ අපි දැන් ආයේ මුහුදට ඇතුල් වෙනකොට මේ මට්ටමම ආපහු පහත් කරන්න ඕනනේ. කයක් එකක් එනවා වගේ නැවට එන්න බෑනේ නිකන්. ඉතින් දැන් මේ පහත් කරන එක තමයි කරන්නේ. දැන් දිගටම පහත් කරන එක තමයි වෙන්නේ. මේ පැත්තේ මේ මෙතනින් තමයි වතුර මේ බලන්න මෙතන සුලියක් වගේ හැදිලා. මෙතන මම ඔයාලට කලිනුත් පෙන්නුවා මේ හරියම තමයි අර කලින් වීඩියෝ එකක් දාලා තිබුණේ. මේ සයිඩ් එක කැනඩාව. තව දෙයක් ඔයාලට පෙන්වන්න බැරි වුණානේ. ඉතින් මම අර මස්සිනත් එක්ක එළියට ගිහිල්ලා එනකොට ස්ටාර්ලින්ක් එකක් අරගෙන ආවා. මේක ස්ටාර්ලින්ක් මිනි එකක්. මට නෙමෙයි අරගෙන ආවේ අපේ 3rd ඉන්ජිනියර්ට. මේ තියෙන්නේ. ඉතින් අපි US කැනඩා ඇතුලේ ඉන්නකොට මේක තමයි පාවිච්චි කරේ. මිනි එක සාමාන්‍යයෙන් ඉතින් පොඩි ගෙදරකට වගේ හොඳටම ඇති. දැන් මේ පාර මමත් ලංකාවට ගිහිල්ලා මේක ඊළඟ සයිස් එක ගන්නවා අපාර්ට්මන්ට් එකට. මේක මෙහි ලංකාවේ ගණන්ම තමයි මෙහෙත්. ඔය ලංකාවේ මම දැක්ක සිංගර් එකේ දාලා තියෙනවනේ විකුණන්න. ඒ ගානම තමයි වෙන්නේ මෙහෙත්. ඉතින් අපිට ප්‍රයිවට් හයි කරලා එයාගේ කැබින් එකෙන් මෙතන කනෙක්ෂන් දීලා තියෙනවා. 3rd ඉන්ජිනියරයි මමයි සෙකන්ඩ් ඔෆිසර්යි තව දෙන්නෙක් විතර කට්ටිය ෂෙයා කරලා $100 බෙදාගෙන $100යිනේ වෙන්නේ අන්ලිමිටඩ්ම. ලංකාවේ වගේ අන්ලිමිටඩ් නෙමෙයි මේකේ ඇත්තටම අන්ලිමිටඩ්. ලංකාවේ අන්ලිමිටඩ් කියන්නේ කුණුහරුප අන්ලිමිටඩ් එකක් නේ තියෙන්නේ.
ඔය හැමෝගෙම එහෙම තමයි. ලංකාවේ ඉන්න සර්විස් ප්‍රොවයිඩර්ස්ලා ඔක්කොගෙම විකාර අන්ලිමිටඩ් තියෙන්නේ. අන්ලිමිටඩ් කියලා ටික වෙලාවක් යනකොට ඒ ලිමිට් එක පැන්නට පස්සේ ස්පීඩ් එක ඩ්‍රොප් කරන එකනේ කරන්නේ. ඉතින් එහෙම අන්ලිමිටඩ් වැඩක් නැහැ. දැන් අපි මේකෙන් මං හිතන්නේ ওই දවස් 10ක් 15ක් විතර වගේ අතර GB 400ක් 500ක් විතර පාවිච්චි කරලා තියෙනවා. ඔන්න බලන්න මෙහෙන් ගත්ත කැප් එකක් මේකේ මේ ගහලා තියෙන්නේ dirty hands clean money. dirty hands clean money. අපේ වගේම තමයි. දැන් නම් අතේ ජරාව නෑ. අපි ඉතින් අර මජන් ගා ගන්න වැඩනේ කරන්නේ ඒකයි. ඒකේ තේරුම. ඔන්න බලන්න දැන් පහත් වෙලා දැන් අර පැත්තෙන් එන ප්‍රෙෂර් එකටත් එක්ක තමයි මේක මේ සීට් එක තියාගෙන ඉන්නේ සීල් එක. දැන් මෙතනින් නැත්තම් වතුර එන්න ඕනනේ. ඔන්න ඔය මැද්දේ ඔයාලට පේනවද? ඔතන ලොකු රබර් සීට් එකක් එක්ක ස්ටීල් මේ බාස් දෙකක් තියෙන්නේ. මේ ටික පෙන්නලා අපි වීඩියෝ එක ඉවර කරමු. මේ ලොක් එකෙන් යනකොට නැත්තම් දැන් මගේ මුළු මේකම ඉවරයි. දැන් 3:00මාරයි වෙලාව. ආයේ මම 6ට වැඩ. මේක තමයි කන්ට්‍රෝල් සෙන්ටර් එක. ඉතින් කලින් වීඩියෝස් බැලුවේ නැති කට්ටිය ඉන්නවා නම් මේක ඇතුලේ දැන් අපි යනවා කැනඩාව ඇතුලේ. මම වීඩියෝස් ගොඩාක් කරා. වීඩියෝස් කීපයක්ම කළා. මේ බලපු නැති අය ඉන්නවා නම් ගිහිල්ලා බලන්න. බලමු පහළට ගිහිල්ලා. ඒ බලන්න. මේ පැත්ත අල්ලන්න පුළුවන්. ගිලෙනවා වගේ තමයි පේන්නේ බලනකොට. එන කුහරයක් ඇතුළට යනවා වගේනේ පේන්නේ. මට කලින් වීඩියෝ එකෙත් මේ හරියට අවිලා පෙන්වන්න හම්බුන්නේ නැහැ නේ. ඔන්න අපේ ස්ටුවර්ඩ් ආවා. Thirteen more locks to go. 13 more locks. 13 more.
බලන්න දැන් අපි ඉස්සරහට යනවා. ටික නැව ඉදිරියට යනවා. දැන් මේ එන්ජින් එකෙන් තමයි යන්නේ. මේ ටික කලින් වතුරෙන් යටනේ තිබුණේ. මේ ටික ඔක්කොම මොන බලන්න වගේ කැබින් එකට පේන්නේ මෙන්න මෙහෙම. ඉස්සරහින් බැලුවොත් මෙහෙම එහෙනම් ඉතින් ළමයි කැනඩාවෙන් අපි යනවා. ඔයාලා එහෙනම් මේ ටයිම් ලැප්ස් එක බලන්න. මම මේ කෙලවරේ ඉඳන් අපි දැන් මොහොතට යනකම්ම තියෙන ටයිම් ලැප්ස් එක වෙනමම වීඩියෝ එකක් දානවා. පොඩි කරලා වීඩියෝ එක වෙනම හදලා මම දාන්නම්. ඒකට ඔයාලට එකෙන් බලා ගන්න පුළුවන්. එහෙනම් ඉතින් හැමෝටම ජයම වේවා.